ඕන් ඔහොම පාඩම් කරා නම් ඉවරයිනේ හැමදාම. මේක මොනවත් නෑ විභාගෙ ලඟ වුණාම ඉතින් පස්සපැත්ත ගෙනියනන් වගේ දඟලනවා. උඹලට අපි හොඳ වැඩි. බලන්න ඕන වෙන අම්මලා තමන්ගේ දරුවන්ට සලකන විදිය. බල්ලන්ට වගේ ගහන්නේ. දැන් මොකද නිකන් තරහ වෙලා වගේ ඉන්නේ? අයියෝ නෑ මං ඉතින් මේ ඔව් උඹලා තරහවියන්. අපි මේ උඹලගේ අනාගතය වෙනුවෙන් පාඩම් කරන්න කිව්වා උඹලා අපිත් එක්ක තරහ වෙනවනේ. අපි වහමද ඔය කාලෙට. දැන් මොනවද ඊට තියෙන්නේ? බුද්ධ ධර්මයේ. හැබැයි පුතෝ බෞද්ධ රටේ ඉපදිලා බුද්ධ ආගම ෆේල් වුණොත් මං ඔබව බලා ගන්නම්. දැන් ඉතින් පාඩම් කරනවා. පාඩම් කරන්න බෑනේ ඉතින්. ඔව් උඹලට අපි පොඩ්ඩක් අවවාදයක් දුන්නාම තමයි පාඩම් කරන්න බැරි. බලමුකෝ බුද්ධ ආගමට ලකුණු අඩු වුණොත් එහෙම. ලකුණු අඩු වුණොත් ඉතින් අම්මගේ බෙරපද හින්දා තමයි. අනේ අම්මපා ඉතින් හෙට විභාගේ තියාන නිදානින් අපූර්ව. චූටි පුතා. බුදු අම්මෝ. පොල් ගෙඩියක්වත් ගන්නවද? පොල් ගෙඩි නෙමෙයි. දැන් තමුසෙන් හෙට විභාගේ නේද? අම්මා. ඔව් හෙට විභාගේ. ඉතින් බూరు පැටියෝ හෙට විභාගේ තියාන ඔහොම නිදාගෙන හරියනවද? අයියෝ නෑ අම්මේ. මං මේ පාඩම් කරපේව ආවර්ජනය කරනවා. බලාගෙන ආවර්ජනය වැඩි වෙලා වමනයයි. ගුටි කන්න නැතුව පාඩම් කරපන්. පාඩම් කරන්න ඕනේ අනිවාර්යෙන්. මං ඇවිල්ලා ප්‍රශ්න අහනවා. විභාගේ නම් මොනවාද බං? ඊසි. උඹලා ටික පාඩම් කළාද බං? මොන පාඩම්ද බං? මං නම් හොඳට නිදාගත්තා. අඩෝ මටත් නිින්ද ගියාංගෝ. හැබැයි මං නම් පොඩ්ඩක් පාඩම් කළා. අවුලක් නෑ. කසුනයි බට්ටා ඉන්නවනේ. ගේමක් ගැහුවා ඇකි. මේ මං කසුන ගාව මං නම් අපේ බට්ට ගාව තමයි ඉතින්. කවුද බං දන්නේ? මැඩම් රෙජිස්ටර් එකේ පිළිවෙලටවත් දැම්මොත්. එහෙම දැම්මොත් නම් ගොඩේකට. ඕ බං මතකනේ ගිය පාර රෙජිස්ටර් එකේ පිළිවෙලට දාලා කසුනයි බට්ටා ඉස්සරහම හිටියේ. අපිට කර කියා ගන්න දෙයක් නැති වුණානේ බං. අඩෝ ඔව් බං මේ පාරත් එහෙම දැම්මොත් මොකෝ කරන්නේ? අවුලක් නෑ උඹලට පෙන්නන්නම් ඉතින්. මොකද ප්‍රින්සිපල් සර් මේ හදිසියෙම? කුමාර මිස් මම මේ හදිසියෙන් ස්ටාෆ් එකට කතා කරේ මේ පාර 10 වසර එක බල්ලෙක්ටවත් කොපි කරන්න දෙන්න එපා කියන්න. මට මතකයි ওই බල්ලු ටික ගිය සැරේ කොපි කරලා ගෙවල් වලට ගෙන්නුවා. පවුනේ ඒ අහිංසක දෙමව්පියන්. ඒක නම් ඇත්ත තමයි ප්‍රින්සිපල් සර්. දෙමව්පියෝ මහන්සිලා මේ ළමයින්ව ඉස්කෝලේ එවනවා. මුන් ඉගෙන ගන්න නැතුව කොපි කරනවා. ඔව් ඒකනේ. විශේෂයෙන්ම කුමාර මිස්ගේ පන්තියේ ළමයි. ගිය සැරේත් කොපි කරලා ආවනේ කුමාර මිස්ගේ පන්තියේ ළමයි ටිකනේ. හැබැයි මිස් මේ පාර නම් එහෙම වෙන්න බෑ ඕම්. හරි ප්‍රින්සිපල් සර්. මං එහෙමනොත් ඉස්සරහටයි පස්සටයි ගුරුවරු දෙන්නෙක්ම දාන්නම්කෝ. හරි එහෙනම් ඔක්කොම ගිහිල්ලා පේපර් ටික බෙදලා වැඩ ටික පටන් ගන්නකෝ. හරි ළමයි හැමෝම වාඩි වෙන්න. ගිය පාර වාගේ කොපි කරන්නේ නැතුව තනියෙන්ම ලියන්න ඕන. හරි කාලය පැය 3යි. දැන් 7:45යි කියන්නේ 10:45ට පේපරේ ගන්නවා. එතනින් එහාට ආයේ කිසිඳු සීමාවක් නැහැ. පැය 3 ඉවර වෙද්දි පේපරේ දෙන්න ඕන. මතක තියාගෙන විනාඩි 15කට කලින් පේපරේ අමුණලා ලියන්න පටන් ගන්න. ආයේ අමුණ ඉන්නවත් වෙලා නැහැ. අද නම් ලියනවා ඉතින්. මේ මොකද මේ බුද්ධාගම පේපරයක් දීලා තියෙන්නේ? ඇයි බං? මේ මට වැරදිලා බුද්ධාගම පේපරයක් ඇවිල්ලා තියෙන්නේ බං. වැරදිලා නෙමෙයි යකෝ. අද තියෙන්නේ බුද්ධාගමනේ. මේ එකට කීයද? ඒ මොකද්ද බං මන් දැන් කරන්නේ? අද ගෙදර ගිහිල්ලා අම්මට මොනවා කියලා කියන්නද? දැන් උඹ මොන මගුලකටද කියහන්කෝ බුද්ධාගම තියෙන දවසේ ගණන් බලාගත්තේ? ඉතින් මම දන්නේ නෑනේ අද බුද්ධාගම තියෙන්නේ කියලා. එහෙනම් උඹ කොහොමද අද ගණන් තියනවා කියලා දන්නේ? මං ඒක දන්නෙත් නෑ. මං ඉතින් හිතලා ගණන් බලාගත්තේ. ඈයකෝ උඹේ ওই මීහරක් මොලේට නිකන්වත් ඔලුවට ආවේ නැද්ද විභාගයක් පටන් ගන්නකොට සාමාන්‍යයෙන් ගණිතයේ විෂය තියන්නේ නෑ කියලා? නෑ. අනේ මාව තවත් ස්ට්‍රෙස් කරන්න නැතුව මේකට හොඳ විසඳුමක් දීපන්. දැන් එතකොට උඹ බුද්ධාගම පේපරේ එක පදනකටවත් ලිව්වේ නැද්ද? නෑ. එකම එක ප්‍රශ්නයයි කරේ. යකෝ උඹ පත්නයක්ම කළාද? යකෝ මං එක පත්නයක්වත් කළේ නෑ හරියට. එකක් කළා ඒකෙත් බාධයයි. අනේ බන් මේ කාලියන්නේ මෝ එක පත්නකට උත්තරලා ලියලා. අපි එත්තලවත් කළාද කියහන්කෝ. මෝත අදන් නැතුව ඉන්න කියහන්. ඒ වුණාට මං කොහොමද බන් මේක ගෙදර ගිහිල්ලා අම්මට කියන්නේ? අම්මා ඊයේත් කිව්වා ගණන් විතරක් බලාගත්තට මදි අනිත් විෂයන් වලටත් හොඳට මහන්සි වෙන්න කියලා. ඔව් ඒක ඇත්ත. හැම වාරෙම උඹට ගණන් පේපරේට ලකුණු වැඩියෙන්ම තියෙන්නේ. මේ ඒක නෙමෙයි. දැන් හෙට මොනවද තියෙන්නේ? හෙට සිංහලනේ. ඒ ලකුණු 10ක්වත් නැති වෙයි බන් මට. අනේ බන් මේක නම් හරියන්නේ නැහැ. එක්ක උඹ ලකුණු දුන්නාම පේපරේ හංගපන්. නැත්තම් ගෙදර ගිහිල්ලා කියන්න නැතුව හිටහන්. උඹලා නම් කියයි බන්. මං එපෑ කරන්න. අප්පට සිරි. මොකද බන් කසුන අඬන්නේ? වලියක්වත් ගියාද? නෑ බන් බෙන්න මූත බුද්ධාගම පේපරේ ලියා ගන්න බැරි වෙලා.
අයියෝ ඕවත් ප්‍රශ්නද බං? මං MCQ එක විතරයි ගැහුවේ. උඹලා ගෑනු වගේ බං. හරි හරි. උඹ හෙටවත් හොඳට සිංහල බලාගෙන වරෙන්කෝ. හුටා මල මගුලක් වෙන්නේ. බට්ටගේ අම්මා කිව්වත් දන්නේ අද බුද්ධ ධර්මයේ තිබ්බේ කියලා. කොහෙද මේ ත්‍රිබලම ඉන්නේ? නෑ නන්දේ මේ අපි මේ පාඩම් කරන්න කියලා. එහෙමද? මටත් තියෙනවා අපේ පුතාට හොඳ පාඩමක් කියලා දෙන්න. චූට්ටක් ඉන්නකො ළමයිනි ඈ. චූටි පුතේ පොඩ්ඩක් එන්නකො මෙහාට. ඇයි? යන්කෝ ගේ ඇතුළට. මේ අරූට ගහයිද බං? ගහන එකක් නෑ. පාඩමක් කියලා දෙයි. ඕයි. අනේ එපා. දැන් ඉතින් උඹලා මොකද්ද මට කියන්නේ? කියන්නේ ඉතින් මුලින්ම ඔය අඬන එක නවත්තලා ඔය වැරද්ද හිතින් අයින් කළා දාපන්. චූටි පුතා. දැන් තමුසලා දෙන්න ආවේ පාඩම් කරන්න කියලා නේද? දැන් ඔය පාඩම් කරනවද? චූටි පුතා දැන් පාඩම් කරන්න පටන් ගන්නවා. නෑ නන්දේ මං මේ මුන්ට කිව්වා පාඩම් කරමු කියලා. හරි. දැන් පාඩම් කරන්න පටන් ගන්නවා කියනනම් ඊළඟට මම මේ කාමරේට එද්දි තුන් දෙනාම පොත් පෙළන් තියෙන්න ඕනි. හරිද? පාඩම් කරමුනේ. අම්මේ අපි යනවා. හරි. අදවත් හොඳට පේපරේ ලියනවා. ගෙදර ඇවිල්ලා අනම්මනම් ඤක් ගන්න බෑ. දැන් හොඳටම ෂුවර්නේ අද තියෙන්නේ සිංහල කියලා. ඔව් අම්මේ මම යාළුවොත් එක්කනේ පාඩම් කරේ. හරි එහෙනම්. යාළුවොත් එක්ක ගිහිල්ලා හොඳට ලියලා එනවාකෝ.